ප්ලේන් භාවිතා කිරීම සම්බන්ධව මම හිතන්නේ පසුගිය කාලේ ටිකක් වැඩිපුර ආරක්ෂක පැත්තෙන් අවසර ගැනීම පිළිබඳව සමාගම් වලට සැලකිය යුතු ගැටලු ප්‍රමාණයක් ඇති වෙලා තිබුණා. මම හිතන්නේ මේ ඔපරේෂන්ස් ප්‍රමාද වීමට ඒවත් බලපාලා තිබෙනවා. ඉතින් අද වෙනකොට විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශ ආරක්ෂක ලේකම්තුමා මැදිහත් වීමත් එක්ක මේ සමාගම් වලට අවශ්‍ය කරන අවසරයන් හරියට සොයලා බලලා ලබා දීලා තිබෙන එකත් එක්ක තමයි අවුරුදු මට දැනගන්න විදිහට අවුරුදු 12ක විතර කාලයක් තිස්සේ දරපු මහන්සියක ප්‍රතිඵලයක් ලෙස තමයි අද බේරිලේකයකට මේ මේජර් ෆ්ලයිට්ස් එන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අපි දේශීය වශයෙන් ගුවන් සේවාවන් දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අද සභාපතිතුමාටත් ඒ අනුත් ඉල්ලා සිට එතුමා වැනි සමාගම් සියල්ලටම අපි ආරාධනා කරනවා විශේෂයෙන්ම පලාලි ඒ වගේම ලංකාවේ එයාෆෝස් එක සතුව තියෙන එයාපෝට්ස් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම මේ වගේ ජලාශ සැලකුතු ප්‍රමාණයක් තිබෙනවා. ඒම නිසා කිසිදු ප්‍රමාදයකින් වංචා දූෂණ වලින් තොරව අපිට තමන්ගේ බිස්නස් එකක් විදිහට මේක කරන්න පුළුවන් නම් අපි හිතනවා පුළුවන් කියලා. ඒවට අවශ්‍ය කරන අවසරයන් පහසුකම් අපි උපරිම වශයෙන් දෙන්න ලෑස්ති ආණ්ඩුවක් විදියට. උදාහරණයකට දැන් මත්තල අපි කීයක්වත් ගන්නෑ. පලාලි එයාපෝට් එකේ ජැෆ්නා එයාපෝට් එකේ ආය කරන $45ම අපිට යම්කිසි කාලයකට අවුරුද්දකට වගේ කාලයකට අපිට සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන්. ඒක ටිකට් එකෙන් අඩු වෙනවා කියන්නේ අපි හිතනවා සමාගම් වලට ටිකක් සාධාරණ ගණනකට ටිකට් එක දෙන්න පුළුවන් කියලා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ලංකාවේ සංචාරක කර්මාන්තය ගැන උනන්දුවක් දක්වන සමාගම් වලට මේ ඔපරේෂන්ස් වලට එන්න අපි ආණ්ඩුවක් වශයෙන් සෑම පහසුකක්ම ලබා දෙනවා කියලා. We have been flying Cinnamon Air flights out of Colombo mainly from the Katunayaka airport. By now having flights just outside here on the Bere Lake, it will make it much more convenient for tourists and for any Sri Lankans because access is so much easier. This access point is very close to all the major hotels. So this will be a big boost to domestic aviation and for tourism to the country. ආරක්ෂක අමාත්‍යාංශ විදිහට අපි මේකට අවශ්‍ය කරන ආරක්ෂක වටපිටාව හරියට අපි ඒක විගණනය කළා. මේකට අවශ්‍ය කරන අනුමැතිය අපි ලබා දුන්නා. අපි බලාපොරොත්තු වෙනවා මේ සමගින් මේ කොළඹ කියන්නේ අපේ කොමර්ෂල් හබ් එක ගොඩක් සංචාරකයන් ඉස්සල්ලාම ඒගොල්ලන්ගේ නවාතැන කරගන්නේ කොළඹ නගරය. එතනින් තමයි පිට පළාත්වල ඇල් සීගිරිය වැනි නුවරඑළිය වැනි පළාත්වලට ඒගොල්ලෝ සංචාරය සඳහා යොමු වෙන්නේ. ඉතින් ඒ අවශ්‍යතාවය මුලින්ම සම්පූර්ණ කරන්න පුළුවන් අවස්ථාවක් තමයි අපි මේ සංචාරක ව්‍යාපාරයට ලබලා දීලා තියෙන්නේ. ඒ අනුව ඒගොල්ලන්ගේ ගමනාගමනය සඳහා වැය වෙන කාලය ඉතාමත්ම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වෙනවා. ඉතින් අපි ඉදිරියට තවදුරටත් එක්ස්පෑන්ඩ් කරගෙන ඔපරේට් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සියලුම ආරක්ෂක විධිවිධාන වලට යටත්ව අපි ඒ අනුමැතිය ලබා දෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ගුවන් ගමන ආරම්භ කරන සංචාරකයෙකුට කොළඹ නගරයට අවතීර්ණ වීම සඳහා ජල යාත්‍රාවක් උපයෝගී කරගෙන සුවිශේෂී අත්දැකීමක් ලබා දෙමින් කොළඹ බේරේවැව උපයෝගී කරගෙන ජල යාත්‍රා ගොඩ බැස්වීම සඳහා වූ සුවිශේෂී කටයුත්ත අද සනිටුහන් වුණා. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ ක්ෂේත්‍රයේ ප්‍රධාන නියමන ආයතනය. ඒ වගේම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය කොළඹ බේරේවැව ප්‍රදේශයේ නිල වශයෙන් ජල යාත්‍රාංගණයක් ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පිළිගෙන තිබෙනවා. නිල වශයෙන් නම් කර තිබෙනවා. අද දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ගුවන් ගත වූ Cessna 208 ගුවන් යානය මේ යානයේ අයිති ජෝන් කීල්ස් සමාගමේ සිනමන් එයා ගුවන් සමාගමට ඔවුන් අද ඒ ඓතිහාසික ගමන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට මේ බේරේවැව දක්වා ගමන සනිටුහන් කරා. සිවිල් ගුවන් සේවා අධිකාරිය ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මේ කටයුත්ත සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කරා සුපරීක්ෂත්වයට ලක් කරා. අද දින මේ ඓතිහාසික අවස්ථාවෙන් පසුව කොළඹ නගරයට පැමිණෙන සංචාරකයන්ට සුවිශේෂී සංචාරක ගුවන් ගමනක අත්දැකීම් අත්විඳින්න හැකි වෙනවා. වර්තමාන රජයේ ප්‍රතිපත්තීන් වලට අනුව සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ගුවන් සේවා කර්මාන්තය සමග අත්වැල් බැඳගෙන
ඒ සඳහා සුවිශේෂී පෙවරන් රැසක් ගන්න මේ අවස්ථාවේදී මේ ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්. විදේශීය රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට, සංචාරකයන්ට, ව්‍යාපාරිකයන්ට මේ වගේම ජල යාත්‍රා තටාංකාංගන ඒ වගේ මේ පිටර විදේශී රටවල් වල සිට පැමිණෙන සංචාරකයන්ට ඒ වගේම ගුවන් මගීන්ට ව්‍යාපාරිකයන්ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, යාපන ගුවන්තොටුපළ, ඒ වගේම මත්තල ගුවන්තොටුපළ, ඒ වගේම මේ වගේම මෙවැනි ජල යාත්‍රාංගනවල සිට කොළඹ නගරයේ විවිධ ව්‍යාපාරික කටයුතු වල නියැලෙන්න අවස්ථාව සැලසෙනවා. Cinnamon has been in domestic aviation for almost now 13 years. And this is a historical moment for us. Having a location in the Colombo city through which we can actually expand the domestic aviation is a great thing. And with the expansion of the domestic aviation, we are very confident that it will support the Sri Lankan tourism agenda. And today, with this location becoming a live location, any tourist and business community that is coming to the city, this becomes a very convenient location for all these tourists and business community to go to any part of the country within a very, very short time. Thank you. අපි බණ්ඩාරනායක ගුවන්තොටුපළේ සිට මෙතෙන්ට පැමිණීමට විනාඩි 7ක වගේ බොහොම සුළු කාලයකින් ළඟා වෙන්න පුළුවන් සහ කොළඹ නගරයේ මැදයේ පිහිටි අපිට ගුවන්තොටුපළක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් හොඳම තැනක් මෙතන. අවුරුදු කිහිපයක් තිස්සේ කරන්න උත්සාහ කරපු බෑමක් අපි අද ඒක සාර්ථක කරගත්තා. ජෝන් කී සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමා ඇතුළු අපේ අධ්‍යක්ෂතුමන්ලා මගේ CEO සහ සියලු දෙනාගේ මඟ පෙන්වීම යටතේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරී සභාපතිතුමා ඩිරෙක්ටර් ජෙනරල් කපිතාන් දමින්ද රඹුකැල්ල මැතිතුමාගේ සහයෝගයෙන් සහ සියලුම සිවිල් ගුවන් සේවා අධිකාරියේ සියලුම කාර්ය මණ්ඩලයේ සහයෝගීත්වයෙන් මේක සාර්ථක කරගන්න ලැබීම ගැන බොහොම සතුටින් සහ සාර්ථක දවසක් විදියට සනිටුහන් කරනවා.